ලෝකයේ ප්‍රථම වතාවට ගෝලීය නගර නිර්මාණකරණයට සුවිශේෂී දැවන්ත අද්විතීය අත්දැකීමක් එකතු කරමින් ජපානයේ ටොයටෝ සමාගම් විසින් රොබෝ නගරයක් නිර්මාණය කිරීමට මේ වන විට වැඩ පටන් අරන් තියෙනවා. මේ සුවිශේෂී රොබෝ නගරය නිර්මාණය වෙන්නේ ෆූජී කන්ද අසල. ෆූජී කිව්වම අපි දන්නවා ගිනි කන්ද. ෆූජී කන්ද අසල තමයි මේ සුවිශේෂී රොබෝ නගරය නිර්මාණය වෙන්නේ. ෆූජී කන්ද අසල අක්කර 175ක මූලාකෘති අගනකරයක් විදිහට තමයි මේ රොබෝ නගරය නිර්මාණය වෙන්නේ. මේ රොබෝ නගරයේ නම වෙන්නේ ටෝකියෝහි වූවන් සිටි. ඒ අනුව වූවන් සිටි ලෝකයේ ප්‍රථම පූර්ණ සම්බන්ධිත රොබෝ නගරය බවට පත්වෙනවා. මේ නගරය ස්වයංක්‍රීය වාහන AI බලයෙන් ක්‍රියාත්මක වන යටිතල පහසුකම් සහ ගොඩක් ස්වයංක්‍රීය පහසුකම් වලින් සපිරුණු පිස්සු හැදෙන නගරයක්. එතකොට මේ නගරේ ජීවත් වෙන්නේ මිනිස්සුද නැත්තං රොබෝවරුද? නෑ, මේ නගරේ ජීවත් වෙන්නේ මිනිස්සු. කාටද මේ නගරයට මුලින්ම යන්න අවස්ථාව ලැබෙන්නේ? මේ නගරයට මුලින්ම යන්න අවස්ථාව ලැබෙන්නේ ටොයටෝ කාර්ය මණ්ඩලයට සහ ඉංජිනේරුවන් ඇතුළු සීමිත පදිංචිකරුවන් පිරිසකට. ඇත්තරම කිව්වොත් මුලින්ම පදිංචිකරුවන් 100 දෙනෙකුට තමයි මේ සුවිශේෂී රොබෝ නගරයේ නවාතැන් පහසුකම් ලබාදීමට ටොයටෝ සමාගම සූදානමින් ඉන්නේ. කොහොම වුණත් අවසානයේදී මේ නගරයේ මිනිසුන් ප්‍රමාණය 2000 දක්වා වර්ධනය කිරීමට ටොයටෝ සමාගම සූදානමින් සිටිනවා. ඉතින් ලෝකයේ නගර නිර්මාණකරණයට සුවිශේෂී අත්දැකීමක් එකතු කරන ටෝකියෝවේ මේ සුවිශේෂී රොබෝ නගරය නිර්මාණය වෙලා අවසන් වෙනකන් අපි හැමෝම බලාගෙන ඉඳිමු.